මේ වන විට වසර 12කට පසුව හෝටන් තැන්නේ පිපී ඇති නිලූමල් බැලීමට දෙස් විදෙස් සංචාරකයන් රැසක් මෙම ප්‍රදේශයට සංචාරය කරනවා. ඒ අනුව හෝටන් ජාතික වනෝද්‍යානයේ නිලූ වසන්තය නැරඹීමට පැමිණෙන්නේ නම් ජාතික උද්‍යානයේ පවතින නීති රීතිවලට අනුව කටයුතු කළ යුතු බව හෝටන් තැන්න ජාතික උද්‍යාන භාරකරු සිසිර රත්නායක මහතා පවසනවා. සිසිර රත්නායක මහතා කියා සිටින්නේ වසර 12කට පසු මෙවර නිලූ මල් වර්ග 4ක් එකට පිපී ඇති බවත්. ඒ නැරඹීම සඳහා සතියන්තයේ සහ නිවාඩු දිනවල අධික සංචාරකින් පිරිසක් සහ වැඩි රථවාහන ප්‍රමාණයක් හෝටන් තැන්න ජාතික වනෝද්‍යානයට පැමිණෙන බවක්. එසේ එන ඇතැම් පිරිස් ජාතික උද්‍යානයක නීති රීතිවලට පටහැනිව කටයුතු කර ඇති බවත් එම පිරිස සඳහා නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ බවත් සිසිර රත්නායක මහතා පැවසුවා. ඒ අනුව දෙස් විදෙස් සංචාරකයන් විශාල සංඛ්‍යාවක් පැමිණි පසුගිය දීර්ඝ සතියන්ත නිවාඩුවේදී පමණක් හෝටන් තැන්න ජාතික උද්‍යානයේ මල් කැඩීම, පැලෑටි වර්ග ගැලවීම වැනි නීති විරෝධී කටයුතු වල නිරත වූ සංචාරකයින්ගෙන් රුපියල් ලක්ෂයකට වැඩි ස්ථානීය දඩාය කර ගැනීමට වනජීවි නිලධාරීන් පියවරගෙන තිබෙනවා. මීට අමතරව හෝටන් තැන්නේ ශාක හා ජෛව විවිධත්වයට හානි වන ආකාරයට ඡායාරූපගෙන ඒවා සමාජ මාධ්‍ය ඔස්සේ පළ කළ අයටද එරෙහිව ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට හෝටන් තැන්න උද්‍යාන භාරකරු සිසිර කුමාර රත්නායක මහතා පවසනවා. ඒ අනුව වැරදි කර විනෝදයට මුහුණු පොතේ පින්තූර දැමූ අයටද නැවත වරක් නුවරඑළියට ගොස් එහිදී අධිකරණය හමුවේ පෙනී සිටීමට සිදුවනු ඇති බවටත් වාර්තා වනවා.